මේ රට විනාශ කරන්නේ. මේ කියන්නේ වෙන කවුරුත් නෙවෙයි. මේ රටේ දැනට ඉන්න අග්‍රවිනිශ්චයකාර. මේක දිහා බලාගෙන ඉන්නකොට මේ කතාවට සවන් දෙනකොට එතුමා කියන දේවල් අපේ අස්පනා අපිට සිද්ධ වෙනවා. දැන් ගමු මීගමුවේ මන්දනාගාරයේ සිද්ධිය. විශාල ප්‍රමාණයක් ජීවිතක්ෂයටපත් වුණා. විශාල ප්‍රමාණයක්. මේකට හේතුව මොකක්ද? මේකට හේතුව මොකක්ද? 10000ක් දාන්න පුළුවන් වන්දනාගාර ක්‍රමය තුළ 42000ක් දාලා තියෙනවා. නමුත් කියන්නේ මොකක්ද? හිරකාරයෝ මිනිස්සුયો කියන. එහෙම තත්ත්වයක් තියෙද්දි මේ විශාල මානසික ප්‍රශ්නයක් තියෙද්දි අද මේ ආණ්ඩුවට අවශ්‍ය වෙලා තියෙන්නේ මොකක්ද? විනිශ්චයකාරවරුන්ගේ දූර කාලය වැඩි කරන එක තමයි දැන් මුඛ්‍ය පරමාර්ථය වෙලා තියෙන්නේ. ඒක නිසා මේ විදියට මේ වැඩ කටයුත්ත ඉදිරියට කරගෙන යනවා නම් රට විශාල ඛේදවාචයකට අනේක අර අග්‍ර විනිශ්චයකාරතුමා කියන විදිහට ඛේදවාචයකට වෙමින් පවතිනවා කියන එක තමයි අපිට කියන්නේ.